ඔයා තාමත් හැම පැකේජ් එකක්ම මැනුවලි අප්ඩේට් කරනවද? ඒ කාලය දැන් ඉවරයි. අද අපි බලමු රෙනොවේට් බොට් පාවිච්චි කරලා මේ වැඩේ කොහොමද ඔටෝමේට් කරන්න කියලා. රෙනවේට් බොට් කියන්නේ ඔයාගේ ප්‍රොජෙක්ට් එකේ තියෙන ඩිපෙන්ඩන්සි ස්කෑන් කරලා ඒවට අලුත් වර්ෂන් එකක් ආපු ගමන් ඔටෝමැටිකලි PR එකක් හදන ටූල් එකක්. මේක GitHub වගේ ඕනෑම ප්ලැට්ෆෝම් එකක් එක ලේසියෙන්ම වැඩ කරනවා. මුලින්ම අපි රෙනෝවේට් JSON ෆයිල් එකක් හදාගන්න ඕනේ. මේකෙන් තමයි බොට් වැඩ කරන්න ඕන විදිහ අපි කන්ෆිගර් කරන්නේ. උදාහරණයක් විදියට මයිනර් අප්ඩේට්ස් ආවම ඒවා ඔටෝමැටිකලි මර්ජ් වෙන්න අපිට මේක ලියන්න පුළුවන්. සෙම්වා කම්පැටිබල් අප්ඩේට්ස් ගැන බය වෙන්න දෙයක් නැහැ. මේ බොට එකට පුරුවන් මේජර් සහ මයිනර් වගේ හැම අප්ඩේට් එකක්ම හරි විදිහට අඳුනගන්න. ඒ වගේම PR ගොඩක් කියන එක නවත්තන්න අපිට පුරුවන් මේවා ගෲප් කරලා ගෙන්න ගන්න. වැදගත්ම දේ තමයි මේක CI/CD checks එක ඉන්ටිග්‍රේට් වෙන එක. ඔයාගේ ප්‍රොජෙක්ට් එකේ ටෙස්ට්ස් පාස් වුණොත් විතරක් මේ අප්ඩේට්ස් ඔටෝමැටිකලි මර්ජ් වෙන නිසා කිසිම බයක් නැතුව මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් දැම්ම රෙනොවේට් බොට් ඔයාගේ GitHub එකට දාගෙන ඔයාගේ කාලය ඉතුරු කරගන්න. මේ වගේ ප්‍රෝග්‍රෑමින් ටිප්ස් තවත් දැනගන්න අපිව ෆලෝ කරන්න.